Good morning, welcome to Daily Chime English. අද මම කියලා දෙනවා ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඩ්‍රයිවර් කෙනෙක් නම් ඔයා බලන්න මේ සෙන්ටෙන්ස් එක ඔයාට හරි ඉම්පෝටන්ට් වෙයි නේද? අපි සාමාන්‍යයෙන් ඔයාට කොහේ හරි නතර වෙන්න ඕනි නම් කියන්න කියන එක tell me if you want to stop කියලා මේ විදියට කිව්වට ඊට වඩා polite විදිහට ෆොරින කෙනෙක් එක්ක අපි කතා කරන්න ඕන නේද? එතකොට මේ සෙන්ටෙන්ස් එක මීට වඩා ලස්සන විදිහකට කියන්න මම අද ඔයාලට කියලා දෙනවා. බලන්නකෝ මේ විදිහ කොහොමද කියලා. දැන් මම ඔයාලට මේකේ සිංහලෙන් දීලා තියෙනවා. ඔයාට කිසියම් තැනක නවතින්න ඕන නම් කරුණාකර මට කියන්න කියන එක. ඉතින් ඔයා බලන්නකෝ මේක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. අපි මෙතනදී කරුණාකර කියන polite request එක තමයි මුලින්ම ගන්නෙ. ඒකට අපි කියනවා please කියලා. ඊට පස්සේ මට කියන්න, එහෙම නැත්නම් මට දන්වන්න, මට දැනගැනීමට සලස්වන්න කියන එකට අපි කියනවා let me know. ඊට පස්සේ මේකේ නම් කියලා තියෙනවනේ. නම් කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒකට if clause එක කියලා නේද? එහෙම නැත්නම් subordinating conjunction එකක් if කියලා කියන්නේ. ඒක අපි ලියනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ sentence එක කාටද කියන්න ඕනේ? ඔබට. you. ඊට පස්සේ අපි අහන්න ඕනේ මොකද්ද? අවශ්‍යයි කියන එක. අවශ්‍යයි කියන එක අපි ලියන්නේ කොහොමද? want to. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද? ඊළඟට කරන්න ඕනේ නවතන්න කියන එකට අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? stop. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ කිසියම් තැනක. එහෙම නැත්නම් කොහේ හරි තැනක කියන එකට අපි කියනවා somewhere. somewhere කියලා කියනවා. හරිද? ඔන්න දැන් අපි මේ sentence එක polite විදිහට කියලා ඉවරයි. බලමු කොහොමද අපි ඒක කියන්නේ කියලා. ඔයාලට බලා ගන්න පහසු වෙන්න මම මේ ලියපු විදිහටම මේ sentence එක number කරලා තියෙනවා. එතකොට බලන්න කොහොමද මේ sentence එක full sentence එකක් විදිහට කියවන්නේ? Please let me know if you want to stop somewhere. Please let me know if you want to stop somewhere. ඉතින් මේ වගේ තව අලුත් දේවල් ඉගෙන ගන්න අපිත් එක්ක join වෙන්න. මේ දීලා තියෙන WhatsApp number එකට message එකක් දාන්න. page එකට ගිහින් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. Okay then. See you next day with something new. Have a nice day. Bye bye.